ලොකු අයියා කියන්නේ සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලය පුරාවටම ඉතාමත් ජනප්‍රිය වූ පුද්ගලයෙක්. කෙසේ නමුත් පසුගිය කාලය පුරාම නිහඬව සිටි ඔහු ඊයේ දිනේදී සමාජ මාධ්‍ය හරහා සජීවී වීඩියෝවක් මගින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා. ඉතින් පසුගිය කාලය පුරාවටම සෙනහසේ නවාතැන ගිනිබත් වීමත් සම්බන්ධව කතාබහට ලක්වුණු ලොකු අයියා ගැන ගොඩක් දෙනා දැන් කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඉතින් ඇත්තටම සෙනහසේ නවාතැන ගිනිබත් වීමත් සම්බන්ධව අමාලි සහ සුනීතාගේ මරණයත් එක්ක ලොකු අයියා ඉතාමත් ජනප්‍රිය වුණා. කෙසේ නමුත් නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සෙනහසේ නවාතැනේ හිමිකරුවන ලොකු අයියා විසින් සමාජ මාධ්‍ය හරහා යම් පණිවිඩයක් මහ ජනතාවට දී තිබෙනවා. ඔහුට කර උපකාරවලට ස්තුතිපූර්වකව වචන කිහිපයක් පවසමින්. ඉතින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක්. ඇත්තටම මට ගොඩක් කට්ටිය උදව් කරා. ඒ වගේම ගොඩක් දෙනා මගේ හොඳ කියලත් තිබුණා. ඒ වගේම විවේචනය කරන පිරිසත් සිටියා. මගේ නිවාසේ වැඩිහිටි පිරිස 125ක් පමණ ඉන්නවා. ඉන් 21ක අයිතිකරුවන් සිටිනවා. ඔවුන්ගෙන් තමයි මම මුදල් ගත්තේ. කෙසේ නමුත් හැමෝම හිතුවේ මම 35000 ගානේ ඒ 125 දෙනාගෙන්ම ගත්තා කියලා. ඒ වගේම ඒව ගණන් හදලා කියලත් තිබුණා මාධ්‍යයට. මම කියන්නේ මම එහෙම කරේ නැහැ. යම් කිසි මුදලක් ගත්තා. මොකද ගොඩක් වියදම් ගියා. දානි නැති දවසට දානි දෙන්න ඕනි. ඒක ඔයාලා හැමෝම දන්නවා. ඔයාලත් ගොඩක් වෙලාවට මෙම නිවාසෙට දානි දුන්නා. කවුරුත් මරණ බාර ගත්තෙත් නැහැ. ඒ හැම දෙම කරේ මම විසින්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම යලිත් නිවාසයක් හදලා මේ කට්ටිය ඔක්කොම ඒකට අරගෙන එනවා. ඒ වගේම පාරේ ඉන්න කට්ටියත් මම ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම සැප පහසුකම් සහිතව මෙම නිවාසය සෑදීම තමයි මගේ අරමුණ. ඒ වගේම මම මේ මාසේ අන්තිමට ඒ වැඩේ පටන් ගන්නවා. ඒකට උදව් උපකාර කරන්නත් ගොඩක් පිරිසක් දැන් ඉදිරිපත් වී සිටිනවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම හැමදේම හරියට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි වැරදීමක් වුණා. එතනින් පස්සේ තමයි හැමදේම නැති වුණේ. යලිත් ඒ දේ නොවෙන්න තමයි මම කටයුතු කරන්නේ. මට මොනවා කිව්වත් මාව විවේචනය කරත් මම කරන්නේ හරි දේ. මම දන්නවා මම කරන්නේ මොකද්ද කියලා. ගොඩක් දෙනා මගේ හොඳ කියනවා. ඒ වගේම මට උදව් උපකාර කරන්න පිරිසක් ඉදිරිපත් වී තිබෙනවා. එක්කෙනෙක් මාව විවේචනය කරොත් 1000ක් මගේ පැත්තට හොඳ කියන්න මට ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා ඕගොල්ලෝ දකින්න නැති ගොඩක් දේවල්. ඒ වගේම අපි විනෝද චාරිකා ගියා. අපි ගොඩක් සතුටින් හිටියේ. හැමදේම එක ෂණයකින් නැති වුණත් ඉදිරියට හැමදේම යලිත් ඇති කරගන්න මම බලාපොරොත්තුෙන් සිටිනවා. ඒ වගේම මේ නිවාසයේ සිටින අනෙක් වැඩිහිටි පිරිස හෝල් එකක් හදලා මම ඒගොල්ලන්ව දැනට එක්කගෙන එන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හොඳ වැඩක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යනුවෙන් සිය අදහස් මහ ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ඔහුට ඒ සෑමදේම කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.